ලැජ්ජාවක් නැහැ නේ ඉන්න උඩට පුතා. කැප් එක ගන්නවද ඈ ගේනවද? ඕක අමිලා කියලා තින් මොකක් හරි මිරිසක් හරි හදන්නේ නැති මාළුවක් හරි හදන්නේ නැති. එනු උඩට එනු. මට කන්නත් පුළුවන් එතකොට. බඩත් ගිනි. චබ්බි එනකන් එනකො. චබ්බි එනකන් විතරයි. දැන් එයි චබ්බිය. ඒක එච්චර වටිනවද උකස් කරන්න? මම නම් ඇපලක් හරි තියෙනවා. මම හිතන්නේ මේ මොකක්ද දන්නේ තියෙන්නේ පේන්නේ මට. ඇපලක් වෙන්නේ නැති. ගොළු මියුසික් ඇවිල්ලා තියෙන ගොළු මියුසික්. MD Jam. ඔන්න බලන්න දැන් මැජික් එකක් වෙනවා හරිද? ඔන්න බලන්න හොඳේ. මැජික්. අවුල. සෑහෙන්න අවුල. නැති අවුල. හරියටම කාලා ඉන්නම් හරිද? හරියට. අපි පාම් පිත්තක රහ බලන එක මං හිතුවේ. අමච්චි. චොකලට් බිස්කට්ුත් තියෙනවා ඒකට බත් කන්න ඕන. පාගෙන් චොකලට් බිස්කට් එක මට දෙන්න යවුල. අය කොක්කොම බට්ට මටම කියන්නේ බලන් ඉන්න ඔක්කොම. එකෙක් කැප්පි ඉල්ලනවා තව එකෙක් පූසෙක් ඉල්ලනවා. රැට තොප්පි ඉල්ලනවා ටී-ෂර්ට් එක ඉල්ලනවා. අයියෝ. පොඩ්ඩක් ඉන්න මට බ්‍රයිට්නස් අඩු වෙලා ෆෝන් එකේ. රියල් ඉන්න චබේ 100ක්. යාළුවා දාන්න ඇෂියයි යවෝ හායි ගුඩ් මොර්නිං හැමෝටම. ගුඩ් මොර්නිං නේද? අඩේ මේ ආශි ලයිව් දාලා තිබ්බම බාවේ නෑනේ කැත වැඩි හොඳයි. ඉතින් අය මම නැගිට්ටි කීයද මම නැගිට්ටේ මට මතකත් නැහැ. මේ මෙසේජ් කරන්නේ ඇස්සේ. කොහමද මම නැගිටලා ලයිව් එකට ලයිව් එක ප්‍රයිවට් කියලා වැටුණා. කාගේක? මේ ඇෂියගේ ලයිව් එක ප්‍රයිවට් කියලා මට වැටුණා මං එද්දි. මේතකොට ඉවරයි. එනේ ඉවරෙන් එන් කරන්නේ. මටත් කෝල් චපි එකක් අයියා කෑව ආවා. දිහා හදිනවා. කෑව කියන්නේ පාන් පිටි ටිකක් තිබ්බා. ඊයේ පාන් රැයට. ඊයේ පාන් රැයට පාන් කාලා පාන් ටිකක් ඉතුරුලා තිබ්බා. ඒකට ඉතින් අද පොඩ්ඩක් එහෙම මෙහෙම දාලා මට රටින් දාලා සීනි කණෙන් ගෙනල්ලා කැපක් දුන්නද පාන් කෑල්ලට? ඈයි පාන් කෑල්ලට කැපක් දුන්නද? කැපක් දීලා දැන් බඩේ ඉන්නේ. ආයෙ දැක් මොකද්ද? ඒකනි සහරය කියලා දාලා තියෙනවා. අද සොටු බෝල නැද්ද? තියෙනවා. අද තියෙනවා. ඔය සහරයි දැක්කද අඩේ අර අපේ මේ සහරයි මොකද්ද? ඔව්. අපි අලුතෙන් බූල් එකක් හැදුවා. මොකක්? පූල් එක කියලා මම අපේ ඉදන්නේ. තියෙනවද? පූල් එක. ෆොන්ට් එක. වැලි පූල් එක. පොට් එක වැලි පූල් එක. මාළු දාන එක නෙවෙයිද මේ යකෝ. නෑ උදේ පාන්දර බැස්සා ඕක හිටිය රැ වෙනකන්. ඉතින් හතල් ගන්න. මේ පේනද පඩිපෙළ මේ පඩිපෙළ ඔහොම නැග්ගා. නෑ අර පල්ලෙහා වැලි ගොඩක් තියෙනවා අස් කරන අය උඩ හැදුවනේ උඩ තට්ටුව. උඩ තට්ටුව හරියින්ද ඒක ඉතුරු වැලි ටික මෙතනට ගෙනල්ලා දැම්මා. අය අවුරුදු වෙනවනේ ඉතින් අය අවුරුද්දට ඔහොම තිබ්බහම කීස් උල්නේ. ඔය සෑහෙන්න අවුල්. සෑහෙන්න අවුල්. කවුද දැන් ඕක ගෙනල්ලා දැම්මේ උදේට? තාත්තා. මං හිතුවා. අයි වැලි ටික බිම කර ගෙනල්ලා මේ මා සපෝට් එකක් දුන්නේ. විදිය ගන්න මිනිස්සු වැඩ කරනවා. මේක. ඇයි? ඈ? 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 කියන්න තරහයි.